Hi everyone, welcome back to my YouTube channel. අද වීඩියෝ එකකින් කරන්නේ කොළඹ ඉඳලා කතරගමට යනකොට හම්බන්තොට බර්ඩ්ස් පාර්ක් ආසන්නයේ ඇති නාගර ලේක් ඉකෝ රිසෝට් එක ගැන. කලබලකාරී පරිසරයෙන් මිදිලා ස්වභාව සෞන්දර්යය විඳින්න කියාපු තැනක්. ඉතින් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා subscribe කරගෙනම vlog එක බලමු. හොටෙල් එක ගැන සම්පූර්ණ විස්තරයක් මේ vlog එකෙන් බලන්න පුළුවන්. අපට ලැබුණු ආරාධනාවක් හන්දා කතරගම ගිහින් එන ගමන් මෙම ඉකෝ රිසෝට් එකේ සුන්දර අත්දැකීම් විඳ ගන්න අවස්ථාවක් ලැබුණා. මම දැන් ඔයාලව හොටෙල් ගාඩන් එකේ වටේ තියෙන දේවල් පෙන්වන්න එක යනවා. මෙම ගාඩන් එකට ඇතුළු වෙනකොටම වනාන්තරයකට පිවිසුනා වගේ හැඟීමක් දැනෙනවා. විවිධ ගස්වැල්, මල් වර්ග, විවිධ වර්ගයේ කුරුල්ලන් රාශියකින් සමන්විත පරිසරයක්. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් එකපාරක් හරි මේ එක්ස්පීරියන්ස් එක ගන්න මෙහි ඇවිත් බලන්න. මෙහි ෆැමිලි එකම ඇවිත් නවතින්න පුළුවන් ෆුල් AC කරපු ලක්ෂරි ග්ලෑම්පින් ටෙන්ට්ස් 6ක් තියෙනවා. නාගරවැව යාබදව පිහිටි ඉතා මනරම් ස්විමින් pool එකකුත් තියෙනවා. බෝට් රයිඩ් යන්න පුළුවන්. මෙහි ඡායාරූප ගැනීමට සුන්දර ස්ථාන කිහිපයක්ම තියෙනවා. අර පේන ස්ථානයට ගොස් උදේ දවල් රාත්‍රී ආහාර වේල් ලබා ගැනීමේ පහසුකම තියෙනවා. අවශ්‍ය නම් වැව මැදට පවා ඉන් ගොස් එහි සිට වැවේ අසිරිය බැලිය හැකිය. වෙලාවකට වැව හරහා ඉතා සිසිල් සුළඟක් හමා එනවා. පරිසරයේ නිහඬතාවයත් එක්ක කුරුල්ලන්ගේ හඬ හරිම ලස්සනට ඇහෙනවා.
මැටි, පොල්ලතු, දැව වර්ග වැනි ස්වාභාවික ද්‍රව්‍ය වලින් තමා ඉදිකිරීම් කරලා තියෙන්නේ. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. අපි නැවතුණු ටෙන්ට් එකේ ඇතුලේ දර්ශනත් තව ඉදිරියට පෙන්වනවා. මේකේ වතුර ඇති. නේ. ඒ අහගිවි සීතල කාමරයට ගින්දර දාලා මාදි වෙලා ඉන්නවා. අපි කතමද ගෙදර මේවා. ඔන්න දැන් අපි නැවතිලා හිටපු ටෙන්ට් එක ඇතුළට යමු. ෆැමිලි එකට සුඛෝපභෝගී විදියට නැවතීමේ පහසුකම් එහි තිබුණා. ඔන්න දැන් හවස් වේගෙන එනකොට පරිසරයේ සුන්දරත්වය තවත් වැඩි වෙනවා. ස්විමින් pool එක ළඟින් වැවට ඉහළින් ඉර බැහැගෙන යනවා ලස්සනට පේනවා. කුරුල්ලොත් එන්නෙන්නම් වැඩි වෙනවා. කුස්සමඩ කුස්ස ඉන්න සෑහෙන්න. අන්න හඳ ඉර දැන් යට යනවා. හඳ පායගෙන එනකොටත් මේ වගේ පේනවා ඇති. වැඩ මාරම ගැදි. හරි ලස්සන. හඳ පායන එනකොට මෙතෙන් එන්නකො මම පෙන්නන කුස්ස. අර වේලිච්ච ගහක් පේනවද? අර වේලිච්ච ගහක් තියෙන්නේ. ඔව්. යාර
මේ ඉන්න කුරුල්ලෝ ඔක්කොම උකුස්සෝ ඉන්නවා. එහෙමද? ඔව් ඔය මෙහෙ මේ ඔයද බූන්දල ඉන්න සත්තු ඔක්කොම වගේ මේ වැවේ ඉන්නවා. කොහේ කැලෑවට නෑ නේ. ඔතනට යන්න පුළුවන් මේ බෝට් එකේ ගිහේ. මල් ගහක් විතර හදලා තියෙනවානේ ඕකේ පොඩි කැලයක්. නෑමට මොකේ එන මේ කැලෑ ගහක්. කන ඔය මේ අර මසන් වගේ જાතියක් ඔය. මසන්ද? ඒ වගේ එකක් තමයි. කනෝක. පිළි. කොහොමද කියන්නේ පෙලිකන් කියන්නේ? කියලා කියන්නේ අර ලොකු උගුර මෙහෙම ලොකුවට තියෙන. උගුර ලොකුයි. ෆ්ලෙමින්ගෝස්ලත් වෙනවා. මේ මොනුරු වෙන්නේ නැද්ද? ආවෝ ඉන්න මැඩම් ඕන තරම් විශාල කරදරයක් ඈ ඔව්. මෙන්න මේ උන්නේ. මේ නිකන් කො. අවසරට වැඩි ඇති. ඔව් වැඩි. පාත්තු එහෙම මේ දවස්වල අඩුයි. තව කාලයක් යනකොට මේක තනිකර පාත්තු පිරෙනවා. ඔයාට ඕන විදිහේ කෑම වර්ග කියලා හදාගන්න පුළුවන්. Understanding like the rest and finding joy within the night. Yeah, we built a little shelter just to see it disappear. But I won't hold you back, girl. I just hope. සින්දු කරදරනේ හොඳයි සින්දු මං ආසයි. මමත් මේකට හරි ආසයි. පොඩ්ඩක් ස්ටයිල් එක වෙනස්. ඔව් එයා.
තැනකට? මෙතනින් පටන් ගමු. හා හා. වෙල්කම් ටු නාගර ලේක් ඉකෝ රිසෝට් කියලා. හරි. ඕකේ. හරි. Hello everyone, welcome to Nagara Lake Eco Resort. This is a wonderful place with nature. It's covered with nature and it's really beautiful. Let's go around the hotel. Then we will find a lot of trees and things, and it's really beautiful. Lots of them. We can go around in a boat ride, and we are in Nagara Lake Eco Resort. This is a beautiful place. We will like to quiet and see flowers, trees, grass. And we can look from here, we can see a beautiful pond. It has flowers and fish, a lot of fish. Let's go to the roof. These are the tents. There are the rooms. No rooms, they are tents. This is no harm to nature. And goodbye. Thank you. එළියට ගිහලා ගමු. දැන් ළමයින්ගේ පුරුද්ද. ඔයා වතුරේ ඉඳගෙන කියලා දෙන්න. ආපහු උඩට එනවනේ. උඩට ආපහු නෝස් ඩවුන්. එන්න එක වගේ නෝස් ඩවුන්. ආය යනවා මේක ඒක සුස්ම ගන්න අමාරු නම තමයි. ඒ ඔළුවදී. හොඳ උස්මක් අරගෙන තමයි යන්න ඕනේ. උස්ම ගන්න තමයි යන්න ඕනේ. ඒ උස්මෙන් යන්න පුළුවන් උඩින්ම දිර. ඒකක් තියෙනවා. කාට බැරිද? එකපාරටම මට ස්විමින් කරන්න බෑ. මම යයි පය වතුර තමයි. ආ ගන්නවා ඒක. ඕක බෑ. එක්ක මේක ගහන්න නැත්තම් ඔය වැඩ එක. ඒක කරන්නේ. හා කියන්න. එකක් තමයි ඊට පස්සේ එනවා දැන්. ඊකට යනවනේ.
දැන් අර අද්දක මෙහෙම දෙපැත්තට මෙහෙම කරනවා. එහෙම වතුර යන මේක මේකෙන් යන්නේ මේක වගේ කෙලින් යන්නේ මේ ඉන්න ගන්න. කෙලින් යනවා. ඔව්. නැත්නම් පැත්තට පාවිච්චි කරනවා නැත උඩ එනවා. ඔන්න බලන්න මේ මෙතනින් පටන් ගන්නවා නෑ හොඳ උස්මක් ගන්න නැති නෑ නෑ. අයියෝ ඩයිව් කරන්න බැරි ඩයිව් එකක් ගන්න හරි පුතා thank you. මම ගන්නෙ නෑ හොඳ. නෑ මේ වටේ යන්න ආ යන්න. එතනම කගුරු දෙකක් ගන්න ගිරාව මට බය වගුරු යටින් උන් වැඩ එන්න කරු ඉන්නවා. නෑ දානවා. මම දැන් ගත්ත කොට එක බලන්න. ඔයාගේ ගෝලෙන්ට දෙන්න බෑ. ආ යාල ඒක ගන්න තියෙනවා. ඔව් එයාලට දෙන්න ෆොටෝ එකක් තියාගන්න. ඉතින් දොඩොල්ද දොදොල් නම් මෙහෙන් ගත්තේ කතරගම. අතරකම දෙක. අපේ මහේෂ්ලා හැම හොඳට හදනවා දුදු. හ්ම්. මෙහෙ දුදල් තියෙන අපේ. ඒක ගන්න ඉතුරු ටික ඔක්කොම මට දෙන්න. එක එක ගන්නද? බෑ අපි තුන ගාඩි ගන්න එහෙම නම් ඉතින් මොනවා කරන්නද? එහෙමනම් මෙහෙම කරමු. අනිත් පැයට එක එක ගන්න කියලා. ඔයයි මමයි කමු ඉතුරු ටික. ඥාතියනේ. ඥාතිය. දැන් ගත්ත කොහෙද එන්න මේ ගත්තා උකුස එන්න අයියෝ අරගෙන යයි ඇවිල්ලා. එන්න ඔන්න එන කිව්වම. ඔන්න එන චූටි ඔන්න වෙනවා. ඊයෝ මං සේන ෆොටෝග්‍රාෆි එන්න එතන කපන්න. එන්න මෙතෙන් කපනකොට. අයියට කපන්න ගියම් මන් දන්නේ කපන්න එයා අර මේ අර ගොල්ලොත් එක්කනේ අම්මා අන්න. ඒ අර ගෝල්ලගෙම ඉතින් නෑනේ. එන්න කපන්න එන්න බැරි වෙයි කෑම දීලා අපි කපමු. ඔයා කපන්න මට හොඳට ඉගෙන ගන්න පුළුවන් වේවා කියලා කපන්න. ඔයාලා කපන විදිහට කපන්නකො V shape එකට කපන්න. යට ලොකු එකක් තිබ්බනම් හරි නේද? ප්ලේට් එකක් ඉන්න ගත්තම හරියට. කෝ පුතා. කව ගේන්නකෝ. අන්න පුතා අරගෙන. මොකද? දොදොල්ද? ප්ලේට් එක. තාපරද? නේ මට නේ හරියට මයිල් දුන්නා අයියා. ඒක අපි කාලේ කාටද? ඒ කාටද? ඒ මෙහෙමයිනේ රොයිනි ලොකුම චූටි ලොකුම කෑල්ල මට දුන්නොත් මම බලන්න දන්නවා ඔයා ආදරේ මට කියලා. ඉස්සෙල්ලාම මේ නන්දටයි මේ 170ට දීලින් නැද්ද? දීලිනවා අපිට ඉස්සෙල්ලාම සලකන්න ඕනේ යාළුවටනේ නේද? පොඩි කෑල්ලක් මේක මේ පොඩි කෑල්ල මට. මොකද මේකම කපන්න මෙහෙමයි ඔව්. ඊට පස්සේ තමයි ගෙදර ඇවිත් දෙන්නේ. නරක අදිනවා. මේකේ දැන් ඔක්කොගෙම ඉන්නව තුන් දෙනා තමයි. මේ මෙයාත් එක තුන් දෙනා. මෙයාත් එක්ක නෑ හතර දෙනා. මේ කොයාට මේ කැලුවාට මෙයා තමයි බලන්නේ අපි මේ කැලුවා මං ආයෙ කන්න තේ බොනකොට. එහෙනම් මේක දෙකකට කපමු ඔව්. ඔයා කපන්න 11කට ඈ? හා පොඩි කෑල්ලක් කපන්න මටයි අර 100ටයි. එතකොට මේ කැල දෙක මේකත් දෙකට කපමු ඔව්. වැටි හරි ඔයාලට දුවන්න මට දුවන්න පුළුවන් දුවන ප්ලේට් එකක් ළඟගෙන කියලා. අර 100 දෙයි මගට. ඔය බලන්න ඒ පිටිය. මේක ඇතෙන්නේ නැහැ ජීවනට වැක්නොත්. මට තේ එකක් දෙන්න ඕනේ. මට ඇති.
එයා තමයි අපි හෙඩ් කියන්නේ. මහත ටිකක් බලාගන්නේ. සෝදා ගන්න මෙතන ආර ටැප් එකෙන් සෝදා ගන්න. ඔව් ඕදගෙන දෙන්න. මේ සැරේ ගොඩක් ලොකු කෑලි. ඒක ඔයාට පුදුවා ඈ? නෑ මම මේව දෙකට කපනවා. අයියට කණ්ඩෝනින්ම ෆෝන් එකක් කරන් තන ගත්තනේ. කැමරාව. කැමරා කරන. කැමරාමෙන්. මේ හතරේ අර දෙන්න. වැඩි. මේ දොඩ කැල පුජා. දොර කෑල්ල දෙන්නේ නැද්ද පුතා? දෙන්න. ඉන්නේ එන්න කියන්නේ. තව ඉන්නවද කවුරුවත්? තව ඉන්නවද අහන්නේ? ඉන්නවලු. එන්න කියන්න. මෙයාත් තමට. Thank you. You're welcome. මං ගත්තා මට ඇති. මං ගන්නම් පස්සේ ගන්න. දෙන්න එහෙනම්. ඔයා කියන්නකෝ. ඔයා කැමති සින්දුවක් කියන්න. මිනිසා සුවඳයි මනසේද? තමන මේ රට මගේ රට. මේ රට මගේ රට. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ කරවි වැටිලා ඒ හිරු මලනේ දෙරනේ නිසා මලසේ නුවණින් එළියයි හිරුසේ ඒ හිරු මල මේ දෙරනේ එළියයි හිරුසේ පාරවි වැටිලා අකල සතම බොදු බැටියෙන් සමදින දුර හැම බේදේ සුගත තථාගත ලෝක සිවංකර කාදේ